අනිද්දාට පහුවද ඒ ගෙල්ල ගියා අර විදිහත් ඒ කොල්ලත් එක පැනලා. අන්න ඒකයි උනේ. ඒව දේවලුත් කරලා දීලා තියෙනවා කියන්නේ. ඔව් අර තැනේ හැටි තැනේ ගාන්නත් වෙනවා ඉතින් අපිට නේද? තමන්ට බොහොම ජයගේ ජය වෙනවා ආශිර්වාද වෙනවා ගිය තැනකදී ඒක සභාවට ගියන් පස්සේ සභාව කියන්නේ පොතේ කියලා තියෙන්නේ අනිත් අය නිකන් අර ගොන් වාගේ තමන් නිකන් ඇතෙක් වාගේ සිංහයෙක් වාගේ සභාවකට ගියත් වෙනුම දෙනවා කියන එක එතනින්. ඒකේ තෙල් හරි හඳුන් හරි ජලය හරි පිරිසුදු වතුර හරි ජීවම් කරලා මූණ සෝදාගෙන ගාගෙන යන්න කියලා කියන්නේ. මම දන්නේ මේ කීව පිළිවෙලට ලියා ගන්න පුළුවන් කොලයක් අරගෙන ලියාගෙන මේක පාඩම් කරලා තියාගන්න එක වටිනවා. තමන්ට හොඳක් වෙන දෙයක් තමයි මෙතුමන් කියන්නේ. හරි. ඉතින් ඒ කෙල්ලට මම ගිහිල්ලා පොඩ්ඩක් ඒවක ටුවකක් දාලා බැලුවා. බැලුවම මේකිට යකෙක් නෙමෙයි ඉන්නේ. මේකි අර ගෑනුන්නේ තියෙනවනේ 64 මායමක්. ඒකෙන් එකක් තමයි මේකි කරන්නේ. ඊට පස්සේ දැන් ගෙදර මිනිස්සයා සෝපියා කියලා කරන්න බෑ. ඒක බොරු වැඩ. මේක පොඩ්ඩක් හරි එහෙම කරන්න නම් ඇසුරක් තියෙන්න ඕන. එහෙම විනාඩි 5න් ආයෙත් දෙහෙත් බෑ. යම් කිසි අතුරක් කරලා යම් කිසි එකක දෙන්නෙක් මොනාරි එකඟතාවයක් තිබුණොත් අපිට පුළුවන් වාසී කරන්න. නැත්නම් දුටු හැට කරන්න බෑ ඒවා. රවිචන්ද්‍ර කුජබුද ගුරු සුක්කසෙන කේතු රාහුය කියන නවග්‍රහ මණ්ඩලයට පොදුයි නවනාථ යන්ත්‍රේ. ඔව්. ඒකට නවග්‍රහ පූජාව තියලා 108 වරක් ජීවම් කරලා කරට දාන්න පුළුවන්. අයිබෝන් අද දවසේ සුවිශේෂී වැඩසටහනක් ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඇවිල්ලා ඉන්නවා කළුවිල පොතානට. කළුවිල පොතානේ සිරි වෙද මැදුරේ සිරිසේන ගුරුතුමා එක්ක තමයි අද දවසේ අපි කතා බහේ නිලෙන්නේ සූදානම් වෙන්නේ. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ගුරුතුමා ගුරුන්නාන්සේ කපු මහත්තයා වෙද මහත්තයා කියලා කතා කරනවට වඩා මට හරි ලෙන්ගතු බැඳීමක් එක්ක වචන මේ කතා කරන ටික කතා කරන්න අවශ්‍යයි. හොඳයි. මම මාමේ කියලා කතා කරලා කමන්නේ. කමන්නේ බොහොම හොඳයි ඒක. ඉතින් මාමේ මම දන්න හැටියට ඔබතුමා කිව්ව විදියට පළවෙනි වතාවට තමයි මාධ්‍ය ඉස්සරහා මේ විදියට පෙනී ඉන්නේ. ඔව්. මීට කලින් කොයිම මොහොතකවත් කොයිම විදිහකටවත් මාධ්‍ය ඉස්සරහා පෙනී ඉඳලා නැහැ. නෑ. මේ වැඩ කටයුතු සම්බන්ධයෙන් කතා කරන්නේ. නෑ. මොකද මේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මේ දේවල් කරන්න හිතුනේ? මේක දැන් අද වෙලා තියෙන තත්ත්වයේ රටේ ගොඩාක් දුරට මේ අපේ වෙදකම නිකන් වෙළඳාමක් කරගෙන කරන කට්ටිය. අපි නම් පරම්පරා ගානක් මම කරගෙන යන වෙදකමක් මේක. මගේ තාත්තගේ තාත්තා හිරියත්තගෙන් තමයි සීයාගෙන් තමයි මම ඉගෙන ගත්තේ. සීයාගේ තාත්තත් කරගෙන එයලා මම දැකලා නැහැ. මගේ තාත්තත් කරා. තාත්තගෙන්ට වැඩිය මම සීයා තමයි මට ලෙන්ගත් වෙලා මේ වෙදකම දුන්නේ. ඉතින් දැන් මේ අපේ නම විකුණලාගෙන දැන් මේක දැන් වල ගම් වල මිනිස්සු මේක විවාහගෙන කනවා. ඉතින් මේක රටට ලෝකෙට ලොකු අසාධාරණයක්. සත්‍ය පැත්ත තියෙද්දි මේ බොරුව රජ කරනවා. අන්න ඒක හිතයි මේ වගේ දෙයක් කරන්න හිතුනේ. ඒක තමයි බය නැතුව පුතේ මෙතෙන්ට ආවට පස්සේ මගේ මේ දේවාස්තම කියන්නේ මම මේ වැඩ කරන තැන ගැන කෙලින්ම කියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. කලවිල පොතාන කියලා කියන්න සිරි වෙදමැදුර කලවිල පොතානට එන්න කියලා කියන්න ඕනම මොහොතක කියලා ඔබතුමා මට සඳහන් කරා කියන්න කියලා. ඉතින් බලන් ඉන්න ඕගොල්ලොන්ටත් මෙතුමා සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගන්නට ඕන නම් ඇවිල්ලා වැඩ කටයුතු කරගන්න පුළුවන්. කෙලින්ම මෙතුමා සම්බන්ධ වෙලා මෙතුමාගේ දෙවලට ඇවිල්ලාම වැඩ කරගන්න පුළුවන්. හරි. අපි දැන් කතා කරමු ඔබතුමා මේ වෙනකොට මිනිස්සු දාස් ගානකට වැඩ කරලා තියෙනවා. සෙත් සාන්ති කරලා සේව කරලා තියෙනවා. සේව කරලා තියෙනවා. මොනවද දේවල්ෙන් කරන්නේ? මං කරන්නේ ගෙවල් දොරවල් වල දෝෂ ඉවත් කරනවා. අනවින හූනියන් කොඩි වින බන්ධන කියන සියලුම දෝෂ ඉවත් කරන්න පුළුවන්. මල උපම් මිය උපම් പ്രേත පිසාච කුම්භාණ්ඩ කියන සියලු දෝෂ ඉවත් කරන්න පුළුවන්. බාහිරව පූජා කියන්නේ අෂ්ට බාහිරව පූජා ආතාල පාතාල කියන දෙකම කරනවා. ඉතින් ඒ වගේ සියලුම ඊට ග්‍රහපල වලට යන්ත්‍ර දාන ඒවා ඊටත් අමතරව දැන් ඔය පවුල් වල අසමගිය තියෙන දැන් තියෙනවා. ඒවට සමගි කරනවා. දැනුත් ඒ වගේ පවුලක ඔය දැන් ඔබතුමාලා එන්න විනාඩි 5කට ඉතලා ඒ දුවකුයි නෝන කෙනෙකුයි ඇවිල්ලා ඒක කරගෙන ගියා මගෙන්. ඊයේ පෙරදපොත ඇවිල්ලා වැඩේ බාර දුන්නා. අද ඇවිල්ලා අරගෙන ගියා. අරගෙන ගියා. ඒවට මේ යන්ත්‍රමාලා අනම්මනම් ඒ දේවල් ඔබතුමා හදලා දෙනවා. ඔක්කොම හදලා දෙනවා. ඔව්. එතකොට මේ දැන් අපිට අහන්න දකින්න ලැබෙන හැමතැනම මේ වශීගුරුකම්. ඔව් වශීගුරුකම්. ඒව තමයි මං කිය අර පවුල් වල සමගිය නැති ඒවා අසමගිය තියෙන ඒවා අසමගි කරලා දෙනවා. අනියම් ඇතුළු තියෙනවා නම් ඒවා වෙනස් කරලා ඉතින් බැඳපු නෝනයිදින් තව මහත්යෙක් එක්ක නෝන සම්බන්ධ වෙනවා. මහත්යයිදින් මේ නෝනයිදින් මහත්ය වෙන සම්බන්ධකම් තියෙනවා. ඒ වගේ ඒවා අපිට වෙනස් කරලා දෙන්න පුළුවන්. ඒවා සදාකාලිකව දීවි ඇතිතෙක් ඒ දෙන්න අතර බැඳිච්ච බැඳීම විශ්වාසය
දෙන්න අතරම ජීවිතේ තියෙන දේ වෙනස් නොවන විදිහට හදලා දෙන්න පුළුවන් කරම තියෙනවා අපි ගාව. ඔව්. ඒ කියන්නේ මේ මං අහලා තියෙනවා සමහරු කියනවා මට පැය දෙකෙන් කරන්න පුළුවන් වශී නෑ, ඒවා බොරු. පැයෙන් කරන්න පුළුවන් විනාඩි 45ම අහලා තියෙනවා. එහෙම කරන්න බෑ. ඒක බොරු වැඩ. මේකයි පොඩ්ඩක් හරි එහෙම කරන්න නම් ඇසුරක් තියෙන්න ඕන. එහෙම විනාඩි 5න් ආයෙත් දෙහෙත් බෑ. යම් කිසි අතුරක් කරලා යම් කිසි එකක දෙන්නෙක් මොනාරි එකඟතාවයක් තිබුණොත් අපිට පුළුවන් වශී කරන්න. නැත්නම් දුටු හැට කරන්න බෑ ඒවා. දුටු ඇහැට කරන්න බෑ. ඔව්. හරි හරි. ඒ කියන්නේ මේ දෙන්නෙක්ව වශී කරන්න ඕන නම් ඒ දෙන්න අතරේ මොනියම් මොකද බැඳීමක් තිබිලා තියෙන්න ඕනි. දැන් ඇඳුනුමත් තියෙන්න ඕන. තියෙන්න ඕන. නැතුව බෑ. නැත්නම් පාරේ ගිය ගෑනු කෙනෙක් හරි පිරිමි කෙනෙක් හරි වශී කරලා දෙන්න කිව්වොත් එහෙම කරන්න ක්‍රම නෑ. බොරු කරන්නේ ඒවා. ඔව් බොරු නේද? බොරු. මම ඇත්ත කියන්නේ මම බොරු කරන මිනිහ බොරු කියන මිනිහ නෙවෙයි. ඔව්. එතකොට මේ අපේ මාමි මේ ඔය වගේ වැඩ ඕන තරම් කරලා ඇතිනේ. කරලා තියෙනවා. මේ කාලෙත් ඉතින් ඔය ඕන තරම් වැඩ කරලා ඇති. ඔව්. මාමත් ඉතින් ඔය අපිට නොකීවට මේ ඇසුරු තිබ්බයව එහෙම වැඩ කටයුතු කරලා යාළු කරගෙන ඇති නේද? බලාගෙන ඉන්න අයත් ඉතින් ආසාවෙන් ඇති ඔය ගැන දැනගන්න. නෑ මම වැරදි වැඩවලට කවදාවත් වෙලා මුනේ නෑ. ඇත්තටමයි නෑ. මේ ඒත් එකම මේ මාමි මේ මොනවාද? පිටරට ඉන්න කෙනෙක්ට ඔබතුමාට කතා කරලා මොකක් හරි වැඩක් කරගන්න අවශ්‍යතාවයක් තිබුත් ඒ කියන්නේ දැන් අපි ඔය හිතන්නේ මේ වශීගුරුකම් ඒ වැඩ කරන තැන්වල වැඩ පොළවල් වල ඒගොල්ලොන්ට යම් කිසි ආතාඩන පීඩන බාධක හිරියර ඇති වෙන තැන් තියෙනවනේ. ඔව්. ඒ වගේ තැන් වලට පිළියම් කරන්න තියෙනවා අපි ගාව. ඔව්. තියෙනවා. ඒව කරන්න පුළුවන්. එතකොට මේ මාමේ මේ දැන් එහෙම කෙනෙක්ට දෙයක් කරගන්නට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබතුමාට කතා කරලා මේ දේවල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම එකක් කරගන්න ඕන නම් ඒ කෙනෙක් අනිවාර්යයෙන්ම ඔබතුමාගේ දෙවොලට එන්න ඕනිද? නෑ එහෙම ඉතින් පිටරට කෙනෙකුට එන්න බෑනේ. පවුල කෙනෙක් හරි ඒ කියන්නේ විශ්වාසයක් ඇති කරගන්න එවනවට කමක් නැහැ. එහෙම ඒකට කමක් නැහැ. කමක් නැහැ. ඔය ටික දැන් මේක ටෙලිෆෝන් එකකින් කතා කරලා වැඩ කරනට වැඩියෙන් දැන් අපි දෙන්න කතා කරන මූණට මූණ හැමල වැඩක් කරනවා තමයි ඒක සාර්ථකත්වයෙන් දැක ගන්න පුළුවන්. ඔව්. එතකොට එහෙම දේවල් කියන්නේ කාට හරි දෙයක් කරගන්න ඕන නම් කෝල් එකක් දීලා කතා කරන්න පුළුවන්. මට කලින් කිව්වා නේද අර මොකද්ද කෝල් එක දෙනකොට සමහර වෙලාවට මම ෆෝන් එක ආන්සර් කරන්නේ නැතිව මගේ මුණුපුරා තමයි දැන් වැඩ කරන්නේ. මේ බලන් ඉන්න තැන ඉස්සරහින් ඉන්නවා මේ මෙතුමාගේ මුණුපුරා. එයා තමයි ෆෝන් එක ආන්සර් කරලා කතා කරන්නේ. වැඩ කටයුතු කරන්න අපේ මාමත් එක්ක තමයි වැඩ කටයුතු කරන්නේ. සම්බන්ධීකරණ වැඩ කටයුතු ටික කරන්නේ. ඔව් මම තමයි මූලික වෙන්නේ. එයා තමයි ඉතින් සමහර කෝල් එක ආන්සර් කරලා මට ඒකට සහයෝගය දෙනවා මුණුපුරා. එතකොට මාමි මේ අපි දැන් ඔය වශී ගුරුකම් ගැන කතා කරානේ. ඒ වශී ගුරුකමක් කරන්න මම අහලා තියෙනවා දැන් නම් ඔය ෆොටෝ ඕනි එතකොට උපන්දින නම් මනම් ඕනි කියලා. ඒ කාලෙත් ඔය දේවල් නෑ ඒ කාලේ ඒවා තිබුණා කියන ඒ කාලේ තිබුණේ නෑ නෝ නවීන තාක්ෂණේ ෆොටෝ කියන්නේ. ෆොටෝ කියන්නේ ටෙලිෆෝන් කියන්නේ නවීන තාක්ෂණේ. අපේ වට ෆොටෝ අවශ්‍ය නෑ වට. නාම හැබැයි ඕන නාම වශී කියන්නේ නමත් එක තියෙන්න ඕන ඒක. උපන්දින තියෙන නම් ඒක ටිකක් වැදගත් වෙනවා. කියන්නේ ඒක අපිට අර වෙලාව හදා ගන්න පුළුවන් කෙනෙකුට යම් කිසි දෙයක රජ වෙලාව, නිදි වෙලාව, මරු වෙලාව කියලා ඔහම වෙලාවල් තියෙනවා වගේ. එයාගේ සාමාන්‍ය ග්‍රහයන් නීච වෙලාවක් අල්ල අපි කරගන්න පුළුවන් අපිට. ඒකට උපම් වෙලාව තිබ්බොත් වැදගත් වෙනවා ගොඩේ. ගොඩක් පාස් වෙනවා. හොයාගන්න බැරි නම් ඒත් ගැටලුවක් නෑ ඕක. ඒක කරන්න පුළුවන්. පුළුවන්. අනිත් කට්ටිය කියනවා විනාඩි 45න් කරන්න පුළුවන් જાති නෙමෙයි. ඒක බොරු වැඩ ටිකක්. හරි ඒ කාලේ ඉතින් ඔය අපේ මාමත් කොල්ලා කුරුට්ට කාලේ රස බර දේවල් ඇති ගොඩක් දැනගන්න කියන්න දන්නවා ඇති. මොකද 100ගෙන් ඉගෙන ගත්තු කෙනෙක් නෙමෙයි ඉන්නේ. 100ගෙන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මතක් වුණ වෙලාවේ මම පෙන්නන්නම්. මෙතන තියෙනවා මේ දින්නේ මේ වැඩ කටයුතු වලට යොදා ගන්න පොත් වලින් මේ දෙක විතරක් නෙවෙයි. තව පිටියක් තියෙනවා. හරි. තව එයා පැත්තේ තියෙනවා මේ දෙක ඇති කියලා ගත්තේ. මේ දෙක ඉතාමත් පරණ මන්ත්‍ර ශාස්ත්‍ර ලියලා තියෙන්නේ මේකේ. මේ පොත ඇවිල්ලා 1707 ලියපු එකක්. මේ පිටුපත් එක තියෙනවා ඔකේ. ලියපු දින දිවකවානු. ඔය ඇතුලේ ඇති. 1707 ලියලා තියෙන ඔය පොත. 1707 පුරාවස්තු මේ තියෙන්නේ. නෝ පුරාවස්තු. ඒක වැඩි මම එළියට ගන්නෙ නැතුව ඇතුලේ තියාගෙන ඉන්නෙත් ඒකයි ඔය. දැන් දීරලා කැඩිලා බිඳිලා ගිහලා තියෙන කොට අතුරට දැන් ඔවා. ඔව් ඇත්ත. ඉතින් පිටපත් කරලා කඩදාසි වල ලියලා තියෙන මුණු පුරාට හරි ගතලා දෙනවා ඒවා. මේ ශාස්ත්‍රය නැති වෙන්න දෙන්නේ නැතුව හරි විදිහට කරගෙන හරි මේ මට කියන්නකො ඒ කාලේ කොල්ලා කුරුට්ට කාලේ පොඩි කෑල්ල ළමයින්ට එහෙම ඉතින් අනම්මනම් හිත යන්න ඇතිනේ. එහෙම කරපු જાති ඇතිනේ නේද? ඔව් මේ වෙලාවේදී අපි ඔය සාමාන්‍යයෙන් මම ගියා මේ යකෙක් මායම් කරන්න. කෙල්ලෙකුට දිස්තියක් ඇදිලා. මේ උස්ගල තියම ළඟ මේ. ඉතින් ඒ කෙල්ලට මම ගිහිල්ලා පොඩ්ඩක් ඒවම කටුවකක් දාලා බැලුවා.
බැලුවම මේකිට යකෙක් නෙමෙයි ඉන්නේ. මේකි අර ගෑනුන්නේ තියෙන නෑට අතර මායමක්. ඒකෙන් එකක් තමයි මේකි කරන්නේ. ඊට පස්සේ දැන් ගෙදර මිනිස්සයා සෝපියා කියලා. ඉතින් අඳුරනවා හොඳට. මගෙන් ඇහුවා මොකද බාමි කරන්නේ? මා මෙනේ මේ වෙද මාත්‍ය මොකද කරන්නේ? මං කිව්වා ඔයාලා පැත්තකට වෙන්නකෝ. මෙයාගේ ලේඩි මං අහගන්න. කියලා කාමරයකට මට අරන් දෙන්න කිව්වා. තාම අපේ මස්සිනා කෙනෙකුත් ගිහිල්ලා හිටියා. ඉතින් දෙන්න කතා කරගෙන ඉනවා මේකෙන් ඇහුවා. මොකද කරන්නේ මට ගහන්න එපා බුදු වෙද මහත්තයෝ. මම ගහන්න මං වේවැලක් එහෙම අතේ තියන හිටියේ. ගහන්න එපා. මං ඇත්ත කියන්න. එන ඇත්ත කියපන්. මං කරදර කරන්නේ නැහැ උඹට. උඹ දැන් කිව්වනේ ඇත්ත මට කියන කියලා. මං අර ආවල් ගෙදර මුදියා මාමයි කොල්ලත් එක්ක යාළු වෙලා ඉන්නවා. මට ඒකත් එක්ක යන්න මේ අම්මලා තාත්තලා කැමති දෙන්නේ නැහැ. ඉතින් ඒකට තමයි මම මේක පටන් ගත්තේ. ඉතින් එහෙම කිව්වා. ඔන්න ඕක තමයි කාරණාව. ඊට පස්සේ ඉතින් අපි හරි ඔක්කොම කියලා එළියට ඇවිල්ලා ගෙදර එක්කනට කතා කරා. කතා කරලා කිව්වා මේ ළමයා දවස් 3කට ගෙදර තියාගන්න එපා. කොහේ හරි ඥාති ගෙදරක තියන්න. මම ගෙදර ආරක්ෂා කරලා ඔක්කොම කළා දෙන්න. දවස් 3කට පස්සේ ඔයා කෙල්ල එක්ක එන්න ගෙදර. ඉතින් මොකක් කරු උඩ වැටියක් උතර යොදන්න එපේ. කියලා කෙල්ලට අපි උදේ පිටත් එන්න දෙලා කෙල්ල පිටත් කියලා ඇරියා. මාසිනලා ගෙදර. එදාට පහුව ඒ කෙල්ල ගියා අර විදිහත් එක්ක කොල්ලත් එක්ක පැනලා. අන්න ඒකයි උනේ. ඒව දේවලුත් කරලා දීලා තියෙනවා කියන්නේ. අර තනේ හැටියට අනේ ගාන්නත් වෙනවා ඉතින් අපිට නේද? ඒක හරි ගුරුකම නෑ ශාස්ත්‍රයෙන් කරන්න බැරි දේවල්. ශාස්ත්‍රයෙන් බැහැ සූත්‍රයෙන් කරන්න ඕනේ. සූත්‍රයෙන් කරන්න බෑ. ඒක කරන්න ඕනේ. එහෙම තමයි ඒක. ඒ කියන්නේ ඉතින් අර ඇත්තම කතාව තැනේ හැටියට ඇනේ ගැහුවා. ඒ කියන්නේ අර මිනිහාගේ ඇත්තම ආදර හිතවල දෙකක් එකතු කරන්න ඕන හින්දා ඒ වගේ වැඩක් වුණත් කරන්න එනවා. එතකොට මාමේ මේ ඒ කාලේ හොඳ සෙල්ලම් දාපු වැඩේ තමයි හරි මේ මට දැනගන්න ඕනේ මාමේ මේ පිට දැන් ඔය හැම මොහොතකම මාමා වගේ කෙනෙක්ව හම්බෙන්න ඇවිල්ලා වැඩ කටයුතු කරන්න අමාරුයිනේ. ඒ කියන්නේ දුර බැහැර ගමනක් යනකොට උනත් අපිට යන ගමන සාර්ථක වෙන්න ඒ දේ මේක එළියට බහිනකොට වැඩේ සාර්ථක වෙන්න වගේ දෙයක් කරගන්න අපිට පුංචි මන්ත්‍රයක් මොකක් හරි දෙයක් කියලා හරි ඒක සුබයක් වෙන්න වැඩ කටයුත්තක් කරන්න පුළුවන් දෙයක් කියලා තියෙනවා. ඒකට තියෙනවා නමෝ තුන් ලොවට බුද්ධ ශ්‍රී බුදුන් වැඩත සමරුම් බින්ද ජය ශ්‍රී පාද ලාංජනේ සීමා තිබු තුන් ලොව පියවර නගත් භූමි පුත්‍ර පිට අද මම ඉන්නේ මාගේ ඉස දිට්ටි මුට්ටි ශ්‍රියා දේවී දිට්ටි දැල්ලූ පහනක්සේ මාදු ස්ත්‍රී පුරුෂින් මාගේ පාපිට ගැසෙත්වා ඕම් ශ්‍රීන් පත්‍රකාලී නමක් ඕම් ශ්‍රීන් මායිසර ඕම් ශ්‍රීන් ශ්‍රීන් ගණපති දේවතාවා නමක් ඕම් ශ්‍රීන් ශ්‍රීන් කල්යාණ සුන්දරී වීර භගවතී නමක් ඕම් ශ්‍රීන් ශ්‍රීන් ධර්ණකරණ මෝහනී නමක් ඕම් ධර්ණකරණ මෝහනී වීරනාම නමක් ඕම් කර්ණමණි මහී කාන්තා දේවී සරස්වතී නමක් ඕම් ශ්‍රීන් සරල යක්ෂණී ශ්‍රියා දේවී නමක් තමන්ට බොහොම ජයගේ ජය වෙනවා ආශිර්වාද වෙනවා ගිය තැනකදී ඒක සභාවට ගියන් පස්සේ සභාව කියන්නේ පොතේ කියලා තියෙන්නේ අනිත් අය නිකන් අර ගොන් වාගේ තමන් නිකන් ඇතෙක් වාගේ සිංහයෙක් වාගේ සභාවකට ගියත් වෙනුම දෙනවා කියන එක එතනින් ඒකේ තෙල් හරි හඳුන් හරි ජලය හරි පිරිසුදු වතුර හරි ජීවම් කරලා මූණ සෝදාගෙන ගාගෙන යන්න කියලා කියන්නේ මම හිතන්නේ මේ කීව පිළිවෙලට ලියා ගන්න පුළුවන් කොලයක් අරගෙන ලියාගෙන මේක පාඩම් කරලා තියාගන්න එක වටිනවා තමන්ට හොඳක් වෙන දෙයක් තමයි මෙතුමන් කියන්නේ. හරි. අපි දැන් කතා කරමු මාමේ මේ ඔය නවග්‍රහපල සම්බන්ධයෙන් ඒවට යන්ත්‍ර දාන කටයුතු ඔක්කොම කරනවා. මට දැන් මේ නවග්‍රහ ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් දැනගන්නත් ඕනේ. ඒත් එක්කම අර පොඩි අයට චූටි අයට ඔය එක රෝග හැදෙන්නේ. ඒ අපලෙත් එක්ක ඒ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. වැඩසටහන අවසන් කරන්න කලින් ඒ ටික අපි අනිවාර්යයෙන්ම දැනගන්න. දැන් පොඩි අයට තියෙනවා ඉතින් අර සාමාන්‍ය පොඩිම ළමයින්ට උපන් මේවාගේ තියෙනවා අර බාලගිරි දෝෂය. ඒ අඬන ළමයින්ට ඒකට පොඩි යන්ත්‍ර තියෙනවා කොට්ටේට දාලා පාවිච්චි කරන්න. ඉස තියෙන කොට්ටේට ළමයාගේ. ඒක පොඩි යන්ත්‍රයක් තියෙනවා ඒක පොඩි ජීවමක් තියෙන එකටත්. එතකොට දැන් ග්‍රහපල වලට නම් තියෙනවා නාගර්ජන යන්ත්‍රය, නවනාත යන්ත්‍රය, විෂ්ණු ආගෝර යන්ත්‍රය. තව තියෙනවා මේ විෂ්ණු ආගෝරය. නවගුණ යන්ත්‍රය. ඔය වගේ යන්ත්‍ර රාශියක් තියෙනවා. ඉතින් එක එක ග්‍රහයාගේ අපල වල අනුව තියෙන යන්ත්‍ර ඊට පස්සේ ඔක්කොම 9 දෙනාටම පොදුව තියෙනවා නවනාත යන්ත්‍රය කියලා. ග්‍රහය රවි චන්ද්‍ර කුජ බුධ ගුරු සුක්ඛ සෙන කේතු රාහු යකින නවග්‍රහ මණ්ඩලයට පොදුයි නවනාත යන්ත්‍රය. ඔව්. ඒකට නවග්‍රහ 12 නවග්‍රහ පූජාව තියලා 108 වරක් ජීවම් කරලා කරට දාන්න පුළුවන්. තව ඉතින් ඒක අර තව සෙත් සාන්ති කරන අඹාත්ෙන් මතුරුලා සෙත් සාන්ති කරන්න තියෙනවා. නව කොළාත්ෙන් මතුරුලා සෙත් සාන්ති කරන්න තියෙනවා. ඒ වගේ කරලා තමයි යන්ත්‍ර පළඳින්නේ ඒවා. ඔව්. හරි ඉතින් මම අපේ වෙලාවත් ගොඩාක් ගත වෙලා යනවා. ඔබතුමාත් කාර්ය බහුලයි කට්ටියත් ඇවිල්ලා ඉන්නවා. මේ දේවල් එක්ක අපි ආයෙත් මේ වගේ වැඩසටහනක එකතු වෙමු. ඊට කලින් මම සඳහන් කරන්නම් මෙතුමා හා සම්බන්ධ වෙලා වැඩ කටයුත්තක් කරගන්න ඔයගොල්ලන්ට
අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි දුරකථන අංකය සඳහන් කරනවා මෙතුමන් හා සම්බන්ධ වෙලා කතා කරන්න. මෙතුමාගේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක සමහර අවස්ථාවලදී මෙතුමාගේ මුණුබුරා තමයි ෆෝන් එක ආන්සර් කරන්නේ. මුණුබුරා ආන්සර් කරා කියලා කවුරුත් හිතමනාප කරගන්න එපා. මොකද මුණුබුරා මගේ උපදෙස් අනුව තමයි වැඩ කරන්නේ. උපදෙස් අනුව වැඩ කරන්නේ මේ මෙතුමන්ම සම්බන්ධ වෙන්න පුළුවන්. අනිත් කාරණාව එන්න ඕනම අවස්ථාවක මෙතුමන්ගේ දෙවලට ඇවිල්ලා සිරි වෙදමැදුරට ඇවිල්ලා කලුම් කොහෙද? කළුවිල පොතාන. කළුවිල පොතානට ඇවිල්ලා මෙතුමන්ගේ වෙදමැදුරත් එක්ක වෙදමැදුරට ඇවිල්ලා කටයුතු කරගන්නට පුළුවන්. හොරයක් බොරුවක් වංචාවක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ වෙදමැදුරට එන්න කියලා කවුරුත් කියන්නේ නැහැ. ඕගොල්ලොන්ගේ විශ්වාසය තියෙනවා නම් මේහා මෙතුමා හා එකතු වෙලා වැඩ කටයුතු කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඇවිල්ලා මෙතුමන් හා සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගන්න කියලා ඉල්ලා සිටිමි. අද දවසේ අධිබෞද්ධ වැඩසටහනෙන් සමුගන්නම් සියලුම දෙනාට ජය වේවා. අයිබෝන්.